ඔය ඉතින් මෙතනට එන්නේ කොහොමද කියලා කියනවනම් ඔයගොල්ලෝ යන්න ඕනේ බත්තර මුල්ලේ රාජ්‍ය දේව සංස්ථාවේ තියෙන ඔෆිස් එක. ඒ ඔෆිස් එක තියෙන තැනම තමයි ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් ඔෆිස් එක තියෙන්නේ. එතනට ගිහිල්ලා යන්න කලින් මම මේ නම්බර ටිකක් දාන්නම්. ඒ නම්බර වලට කතා කරලා බංගලෝ බුක් කරන සෙක්ෂන් එකට දාන්න කියන්නේ. මොකද හුඟක් අයගේ කලින් වීඩියෝයේ ආපු චෝදනාවක් තමයි මගේ කඳපොළ වීඩියෝ ආපු චෝදනාවක් තමයි නම්බර්ස් ආන්සර් කරන්නේ නැහැ කියලා. ඩිරෙක්ට් නම්බරේ තමයි මම දැම්මේ. සමහරවිට ඩිරෙක්ට් නම්බරේ බිසි වෙන්න පුළුවන්. ඒ හින්දා නෝමල් ජෙනරල් ලයින් එකට ගිහිල්ලා බංගලෝ බුක් කරන තැනට දාන්න කියන්නේ. එතකොට දායි. ඊට පස්සේ අවైలබිලිටි චෙක් කරන්න Tamanට යන්න ඕන දවස් වලට. හොඳම දේ තමයි ඉතින් සතියේ දවසක් තෝරගන්නවා නම් මට නම් මගේ රාජකාරී ස්වභාවයෙන් හුඟක් වෙලාවට නිවාඩු වෙනවා සති මැද දවස්වල. ඉතින් ඔයගලන්ටත් එහෙම දාගන්න පුළුවන් නම් බිසි නැති ඒ කියන්නේ සෙනග අඩු තත්ත්වයක් බුක් තින්න පුළුවන්. ඊයේ දවසටම අද උදේ වෙනකන් මේ බංගලෝවේ නැවතින් ඉන්නා හිටිය අපි විතරයි. ඉතින් සෙනසුරාදා ඉරිදා සහ සති අන්ත දීර්ඝ නිවාඩු ටිකක් කලබලකාරී. ඉතින් කොහොම හරි අවైలබිලිටි චෙක් කරලා එතනට ගිහිල්ලා ඒ අදාළ කාමර ගාන වෙන් කරවගෙන සහ ඒ අදාළ සම්පූර්ණ මුදල ගෙවලා ඒ රිසිට් පත අරගෙන ඒ වගේ මේ ආයතනයෙන් දෙන ලියුම අරගෙන අදාළ දිනේදී බංගලාවට නියමිත වෙලාවට ඇවිල්ලා ඒවා බාර දීලා අවශ්‍ය වුණ ජාතික හැඳුනුම්පත ඒවා සූදානම් කරගන්න. කළා ඉතින් නැවතිලා විවේක සුවයෙන් ගත කරලා යන්න තියෙන්නේ. බංගලෝවේ ඉන්නවා බංගලෝ බාරකරු. ඊටාම හොඳට කෑම අපිට සපයලා දුන්නා. අපි බඩු ගෙනිල්ලා දුන්නා. ඊටාම ප්‍රණීතයි. ඉතින් නිදහසේ ගත කරලා යන්න පුළුවන් සාමාන්‍ය මුදලකට ඉතින්. ලොකු වියදමක් යන්නේ නැහැ. අපි හිටපු AC කාමරයක් රුපියල් 5500ක් වෙන මුදලකට වින්නේ. ඒක වෙන පීක් ටයිම් වල සමහර මාසවල 6000 කියලා වෙබ්සයිට් එකේ දිනවා. තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් රාජ්‍ය දේව සංස්ථාවේ වෙබ්සයිට් එකට ගිහලා මේ සීලුම තොරතුරු බලා ගන්න. මේ කරන්නේ මේ වීඩියෝ තුලින් කරන්නේ යම්කිසි දැනුවත් කිරීමක් තමයි. ක්‍රියේටිං අවයර්නස් නැතුව සම්පූර්ණ විස්තරම මට සපයලා දෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් හින්දා ඉතින් ඇවිල්ලා සුන්දරත්වයක් තියෙනවා. ලස්සන ගස් මම හිතන්නේ අවුරුදු 100 ගානක් පැරණි ගස්. ඒකයි මේකේ තියෙන තීම් එක. ලස්සන වනාන්තරයක් මැද තියෙන. ඇහෙනවනේ සද්ද?